වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න. ඈත ලස්සන ගමක ජීවත් වුණා හරිම දක්ෂ මාළු එළෙන්දෙක්. ඔහු හරිම කරුණාවන්තයි වගේම ඔහුගේ බිරිඳට ඔහු හරිම ආදරෙයි. හැබැයි ඊටින් කොච්චර මහන්සි වුණත් මාළු එළෙන්දා ඔහුගේ බිරිඳ හිටියේ නිතරම කීන්තියේ. ඇය නිතරම හිතන්නේ ඇයට සැප සම්පත් සහ රසවත් කෑම බීම නැති එක ගැන. හැමදාම මාළු උස්සන් එන්නේ. උහෙගේ අතේ කාසි ඉතුරු වෙන්නම නැන්ද? හොඳ කෑම බීම ගේන්න. බලනම මම මේ හුඬුවක් වගේ ගයක් අස්සට වෙලා විදින දුකක්. හරියට කන්න තිනව නම් තව කමන්නේ. ඒකත් නෑ. හැමදාම මට මේ කුණු මාළු කන්ට බෑ. අනික ඔය ගද ගහන මාළු ගෙනාවම මේ ගේත් ගද ගහනවා. උදේ රෑ මේ ගිදරමන් තනියම පිරිසිදු කරනවා. ඒත් කිසිම වැඩක් නෑ. මගේ හාමිනේට අලුතෙන් අල්ලාපු ගමම්ම මම මේ තලපත් මාළුව අරන් ආවේ. අදට මේව කමුකෝ. හෙට මං වෙන මොනවා හරි අරන් එන්නම්. ඔහැට කින්ති නොගෙන ඉන්ට හාමිනේ. මේ මාළු රස්සාවෙන්නේ අපි ජීවත් වෙන්නේ. බිරිඳ නිතරම වෙලෙන්දාට කෑ ගහනවා. වෙලෙන්දා කොච්චර මහන්සි වුණත් කොච්චර ඇය වෙනුවින් දේවල් කළත් ඇයව සතුටු කරන්න වෙලෙන්දාට නොහැකි වුණා. ඇය නිතරම මාළු රස්සාවට අපහාස කළා. ඔය කුස්සිය බිත්තිය කැඩිලා සැරින් සැරේට වැලි කැට වැටෙනවා. කී දවසක් කිව්වද බලන්න කියලා? හරි මේ බලනු. ගෙදර ඉන්නේ ඉතින් අදනි. බලන්නම් හාමිනේ මං. වෙලෙන්දාගේ ගෙදර ගොඩාක් පරණ ගෙයක්. ඒ නිසාම බිත්ති පුපුරලා තිබුණා, වහලෙත් තනින් තන කැඩිලා තිබුණා. ලොකු වැස්සක් ආව හැටියේ වහලෙන් වතුර ගේ ඇස්සට එනවා. නිතරම පිරිසිදුවට ජීවත් වුණු බිරිඳට මේව දකිද්දි ඇගේ කේන්තිය තවත් වැඩි වුණා. වෙලින්දාට ඇයව සතුටින් තියන්න බැරිව ගියා. දිනක් ඔහු බිරිඳව සතුටු කරවන්න කැලේට ගියා අඹ කඩන්න එන්න. කඩ වීදි වලින් ගන්න තරම් ඔහු ළඟ කාසි තිබුවේ නැති නිසා ඔහු කැලේ පුරාම අඹ හෙව්වා. ඔබ ආවේ අඹ කඩන්නද? ඇයි ඉතින් ඔබ අඹ ගෙඩි 4ක් විතරක් කැඩුවේ? ඈ කතා කරන අඹ ගහක්. මගේ බිරිඳට හරියට කේන්ති යනවා. ඇයව සතුටු කරන්න මොනතරම් දේවල් කළත් ඇයට කිසිම ඇතිදීමක් නැහැ. ඇය නිතරම ඉන්නේ කේන්තියෙන්. මම මේ ආවේ අඹ කඩන් යන්න ඇයට දෙන්න. ඒ නිසයි මම මේ අඹ කැඩුවේ. ඔබ අවංක මිනිසෙක් වගේ පේන්නේ. සමහර මිනිස්සු ඇවිල්ලා මගේ අඹ සේරමත් කඩනවා. ඒ මදිවට මට ගහලා තුවලත් කරනවා. මගේ අතුකොළ සේරම විනාශ කරලා යන්නේ. ඔබ විතරයි ඇති තරමට පමණක් අඹ කැඩුවේ. ඔබේ බිරිඳව සතුටු කරන්න මං ඔබට වර 4ක් දෙන්නම්. හැබැයි ඔබට හොඳට හිතලා තීරණ ගන්න වෙනවා. මං නැගින් අහලා එන්නම්. අයාට මොනවද ඕනි කියලා. මේ ඔන්න මම මගේ හාමිනේට අඹ ගෙනාවා. අද නම් මගේ හාමිනේට සතුටු හිතෙයි. කැලේ තිබුණ අඹ ගහ මායාකාර අඹ ගහක් හාමිනේ. මට වර 3ක්ම දුන්නා. මම මේ තකහානියේ දුවන් ආවේ හාමිනේ කැමති දෙයක් ඉල්ලන්න. මගේ හාමිනේට මොනවද ඕනේ? ඔයා කියන විදිහට ඒ ගහ මායාකාර අඹ ගහක් නම් යන්න ගිහින් ඉල්ලන්න. හොඳ ලස්සන පිරිසුදු ගෙයක්. එතකොට මං සතුටු වෙන්නම්. මං ඇගින් අහුවා. ඇයට ඕනෑලු හොඳ ලස්සන පිරිසිදු ගෙයක්. එතකොටලු ඈ සතුටු වෙන්න. අනේ මට ඕනි මගේ හාමිනේව සතුටු කරන්න. විතරයි මට ඔබ ඒක කරලා දෙන්න. යන්න ඇයට දැනටමත් ඒ ලැබිලා ඇත. මේ ගේ දැන් අපේ. මගේ හාමිනේ දැන් සතුටින් නේද? අපිට ඕනෑ තරම් කාලයක් සතුටින් මේ ගෙදර ඉන්න පුරුවන්. මට දැන් ඕනේ රාජකුමාරිකාවක් වෙන්න. වෙලෙන්දා මේ විදියට තමන්ගේ බිරිඳ ආස දේවල් තමන්ගේ වර 3ක්ම ඉවර වෙනකන් ගෙනල්ලා දුන්නා. ඇයට ගයක් ඕනේ කිව්වම ඔහු ගයක් ලබා දුන්නා. පසුව ඇයට රත්තරන් ආභරණ ඕනේ විට ආභරණ ගෙනවිත් දුන්නා. ඒත් ඇය ලද කිසිවකින් තෘප්තිමත් උනේ නම් නැහැ. ඇයට ආස දේවල් ලැබෙන්න
ඇය තවත් මසුරු වුණා. ඇයට පසුව ඌනේ වුණා රාජකුමාරිකාවක් වෙන්න. මට ඕනි මාලිගාවකට ගිහින් කුමාරිකාවක් වගේ ජීවත් වෙන්න. මට වෙන මොකුත් ඕනේ නෑ. රජකාලෙන් පසු සියවස් ගණනාවක් ගිහින් මාලිගා කොහෙන් හොයන්නද කියලා වෙලෙන්දා කල්පනා කළා. කරගන්නම් දෙයක් නැති තැන ඔහු අඹ ගහෙන් අන්තිම වරයත් ඉල්ලුවා. ඔබ ආයෙත් ආවද? මම මේ හිතුව ඔබට අන්තිම වරම අමතක වෙලාවක්ද කියලා. ඔබේ බිරිඳ දැන් ගොඩක් සතුටින් නැති නේද? ඔබ ඔබේ බිරිඳට හරිම ආදරෙයි. මේ වෙනකම් ඔබට කිසිවක් ඉල්ලුවේම නෑ. දැන් ඉතින් ඔබ ආස දෙයක් ඉල්ලන්න. මම ඔබට ඉටු කරලා දෙන්නම්. ඔහුගේ බිරිඳ ඔහු කීන කිසිවක් කනට ගත්තේම නෑ. ඇයට කොච්චර සැප සම්පත් දුන්නත් එන්නම් ඇගේ මසුරුකම් වැඩි වුණා. වෙලෙන්දා අඹ ගහෙන් ඉල්ලුවා ඇව මාලිගාවක ජීවත් කරවන ලෙස. ගමින් හුගාක් ඈතක තිබුණ රාජධානියකට ඇයව පිටත් කළා. ඇයට ඕනෑ වුණ මාලිගාවක් තිබුණත් කෑම බිම්මවත් මිනිස් පුලුටක්වත් එහි තිබුණේ නෑ. ඇය තේරුම් ගත්තා කිසිදු සැප සම්පතක් නැතත් කුඩා නිවසක සිටියත් රණ්ණාභරණ නැතත් ඇගේ ස්වාමියා ඇයට ගොඩාක් ආදරේ බව. ඒ වගේම ඇයව සතුටින් තියන්න ඔහු ගොඩක් මහන්සි වෙන බව ඇය තේරුම් ගත්තා. ඔබ මෙච්චර වෙලා ඉටු කළේ මගේ බිරිඳගේ ආසාවල් විතරනේ. අනේ ඇයව නැවත ගෙනවිත් දෙන්න. දැනටමත් මගේ බිරිඳ පාඩමක් ඉගෙනගෙන ඇත්තේ. ඇගේ වරත් සියල්ල අහිමි කරලා ඇයව ආයමත් ගෙන්න. ඔහු අබගහෙන් ඉල්ලුවා ඔහුට බිරිඳව ආපහු ගෙනල්ල දෙන්න කියලා. වෙලෙන්දා තමුන්ට කිසිවක් ඉල්ලන්නේටුවා. බිරිඳට ලැබුණු ලස්සන ගෙත්තාභරණත් රසමරස කෑම්බීමත් ඒ සියල්ලම නැවත ගන්න කියලා බිරිඳව ගෙනල්ල දෙන්න කිව්වා. බිරිඳව නැවත වෙලෙන්දාට ගෙනවිත් දුන්නා. බිරිඳත් තේරුම් ගත්තා. රාජධානි තිබුණත් කොයිතරම් සැපසම්පත් තිබුණත් ඒ කිසිවක් වෙලෙන්දගේ ආදරයට වඩා නොවටින බව. ඒ වගේම ඇය තේරුම් ගත්තා වෙලෙන්දා කොච්චර මහන්සි වෙනවද කියන වග. වෙලෙන්දාගේ වෙළඳාම් කටයුතු වලටත් උදව් කරමින් සතුටින් ජීවත් වුණා.